අනිවාර්යයෙන්ම අරමුන් සල්ජිනේකෝ ඉස්සෙෝ ඇත්තරම අද අපි කරන්න හිතුවේ අපේ සතියෙන්කට අපිට බඩු කොච්චරක් යනවද ඇත්තරම සතියක් කොහොමද අපි අවශ්‍ය දේවල් ගන්නෙ කොතනින්ද ඒ දේවල් ගැන කරන බ්ලොග් එකක් කරන්නයි හැදුවේ මේක කරන්න අපි ආවා අපේ ගෙවල් වල ටිකක් මෙහෙන් තියෙනවා හෝම් ප්ලස් මාර්ට් එකක් කොරියාවේ ඉන්න අය නම් දන්නවා හෝම් ප්ලස් කිව්වහම අපේ මෙතන තියෙන මාර්ට් එකක් ලොකු මාර්ට් එකක් තට්ටු තුනක වගේ බිල්ඩින් එකක් තියෙන්නේ ඒ වගේම ගෙදරට අවශ්‍ය අපේ ජීවිතයට අවශ්‍ය හැම දෙයක්ම වගේ මේ මාර්ට් වල තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් තියෙනවා 1+1 වගේ දේවල් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද කියලා මේකේ අපිට සතියකට වගේ අවශ්‍ය දේවල් තමයි අපි අද ගන්නෙ. ඉතින් බලමු අපි කොහොමද මොනවද අපිට අවශ්‍ය දේවල් කියලා. ඒ වගේම සෙනග ටිකකුත් ඉන්නවා. බලමු ගිහිල්ලා කොහොමද කියලා මොනවාද අපිට ගන්න අවශ්‍ය දේවල්. සෙනසුරාදා දවසක් ගොඩක් සෙනග ඉන්නවා. බලමු අපි ගිහිල්ලා කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන්න shopping කරමු. යමු අපි. එනකටම මෙතන මේ පල්ලෙහා කෑල්ලේ තමයි vegetable item තියෙන්නේ. බලමු මෙතන එකට වඩා මේකේ හොඳ නැද්ද? මේ පෙට්ටියක් ගත්තොත්. තක්කාලි තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි බොක්ස් වල දාලා. ඉතින් සාමාන්‍යයෙන් අපි සතියකට ගන්න කොට වුණත් අපිට තක්කාලි ටිකක් වැඩිපුර ගත්තාම මේ තියා ගන්නත් පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ඒ හින්දා ඉතින් තක්කාලි සාමාන්‍යයෙන් අපි වැඩිපුර ගන්නවා. හොඳයි දේවා. මියනම් මෙදා කොමඩු තියෙනවා අම්මෝ වෙන සයිස් කොමඩු එක ගෙඩියක් කිලෝ 6ක් විතර වෙනවා. ඉතින් ඔච්චරක ලොකු ගෙඩියක් අපි දෙන්නට අරන් ගිහිල්ලා කන්නත් බෑ. ඕක තියාගන්න කරදරයි. ඒ හින්දා ගන්න නැහැ. ගාන වෙන්නේ මාන් 2යි 3ක් වගේ ගානක් තමයි කොමඩු වෙන්නේ. මේක මේ කිවි කියලා තමයි කියන්නේ මේකේ නම. මේක මම හිතන්නේ ලංකාවෙත් තියෙනවද මන්ද? ලංකාවේ තියෙනවද මේවා? මට නිකන් හිතෙනවා අර මේ අර සැපතිල්ලා කියලා තියෙන්නේ. ඒකද? කිවිද? මේකෙන් ගෙඩි 7ක් මානමක් වෙනවා. කන්න පුළුවන්ද බැයිද කියලා දන්නේ නැති හින්දා අපි කාලත් නැහැ. ඒ හින්දා ගන්න නැහැ. මාළු මිරිස් පුරවලා කවුද? ඔව්නේ. මාළු මිරිස් ටිකක් ගමුකෝ. කොහොමද මාළු මිරිස් කොරියාවේ? මේවා මං හිතන්නේ මේ ඔක්කොම කාබනික් ඒවා. ඒ කියන්නේ මෙහි කොරියාවෙම හැදෙන ඒවා ගෝවා තියෙනවා. ගෝවා ගෙඩියකුත් ජමු. ගෝවා ගෙඩියක් 2-9ක් චොනමක් වගේ ඔක්කොම. ඔව්. මේ ගෝවා කොළ. කොළද තියෙන්නේ? ඔව්. නෑ. මේ ගෙඩියක් තියෙන්නේ. මේ ලොකු බරක් නෑ. ගන්නේ. ගෝවා සම් අපිට ඒක හොඳයි. ඒක හොඳයි නේ. ගෝවා ගෙඩියකුත් ගෙදර තියෙනවා. තියනවද? ගෝවා කොළ නෑනේ. ගෝවා කොළ නෑ මන්නේ ගෝවා කොළ. ෂුවර්ද? ඔව්. නෑ මේ නට්ට තියෙන්නේ නේද? නෑ ඔය ගෝවා කොළානේ. වගේනේ ගන්න කියලාද? මේ පැත්තේ තියෙන්නේ තනිකර සැලඩ් වර්ග. කේක කොළ වර්ග තියෙනවා. හැබැයි මේ මෙතන තියෙන ඒවා මේගොල්ලෝ මේ මං හිතන්නේ මෙන්න මේ විදියට සැලඩ් විදියට කපලම මෙතන තියලා තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතනින් එහාට ගියාම තොග වගේ සාමාන්‍ය ග්‍රෑම් ප්‍රමාණයක් ගන්නවා නම් එතෙන්ට යන්නත් පුළුවන්. මේ මෙතනක් තියෙන්නේ මේ විදියට මේ සංචුනා ඊළඟට ලීක්ස් අපිට සංචු අය කිය මේ තියෙන බීච් ගෙඩිය මේක චොනන් 2 මාරක් වෙනවා. නෑ හැබැයි. ලංකාවේ වගේ. ලංකාවේ තරම් රස නෑ ඕකනේ. සංචුනා ටිකක් ගමු අනේ අපි. ඒකත් රසයි. ඕක සැලඩ් එකක් දාලා කන්න නියමයි ඔය කොලේ. නම නම් දන්නේ නැහැ හැබැයි. ඔව් සංචුනා එකක් ගන්න. දෙකින් ආවා අම්බියා අසනීප වුණා. ඔව්
ඒකේ vlog එක බැලුවේ නැති කට්ටිය ඉන්නවනම් ඒකත් බලන්න. මාර අත්දැකීමක් ඒක. මේ තියෙන්නේ අමු මිරිස්. ඒවත් මේ වගේ පැක් කරලා තියෙන්නේ. අමු මිරිස් එක වෙන්නේ චොනන් 2යි. මේ වගේ පැකට් එකක් චොනන් 2ක් වෙනවා අමු මිරිස්. අමු මිරිස් ඕනේ නේ අපිට ගන්න. මේ දිග ඒවා වෙනම ඒවත් තියෙනවා. තව පොඩි ඒවත් තියෙනවා. ඕකේ. එතකොට ගණන් ටික කියන්න බැරුණානේ. සංචුනායක චොනන් 2යි. අවු මිරිස් එකට චොනන් 2යි. තක්කලි එකට චොනන් 7යි. මේ තියෙන්නේ මෙන්න මේ වගේ සැලඩ් පැකුත් තියෙනවා. මෙහෙ ගන්න. අවු මිරිස් තියෙනවා සැලඩ් වර්ග ටික දාලා. එහෙමත් තියෙනවා. මේ ලුණු එක කිව් චොනන් 5යි නේ. ඇත්තට මේ ලුණු එක මේ අර ලංකාවේ ලුණු එක වගේ රතු පාට සැර ලුණු එකක් නෙවෙයි. මේක සුදු පාටයි. ඒ වුණාට ඒසියා මාර්ට් වලට යන්න ඕනේ රතු ලුණු එක ගන්නවා නම්. මේ තියෙන ලුණු එක කොරියාවේ තියෙන ලුණු එක තමයි සුදු පාට එක. ඉතින් ඒසියා මාර්ට් එකට යනවට වැඩිය අපි මෙහෙන් මේ ලුණු එක තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. වා සල්ගිනේ ස්ට්‍රෝබෙරි. ලොකු ස්ට්‍රෝබෙරි. මම හිතන්නේ මේක ගිෆ්ට් පැක් එකක් විදිහට පැක් කරලා තියෙන්නේ. ලස්සනට පැක් කරලා තියෙනවා. මේක මම දැක්ක මේ ලොකු මේ ස්ට්‍රෝබෙරි එක මේක. සාමාන්‍යයෙන් අපි ගන්න චූටි ඒවානේ. ඔව්. මේක ලොකු ස්ට්‍රෝබෙරි එකක්. ලොකු එකක් නේ. ග්‍රෑම් 500 චොනන් 9ක් වෙනවා. මේ මෙතන තියෙනවා ඒ වගේම චෙරි. තව මේ දන් වගේ ලංකාවේ දන් වගේ බ්ලූබෙරි තියෙනවා. එක එකට එකක් ෆ්‍රී. 1+1 තියෙනවා ඒක නේ. ඒ කියන්නේ කප් ෆ්‍රී තියෙනවා. ඒක මානමක් වෙනවා. අපේ ගෙදර බ්ලූබෙරි ටිකක් තියෙනවා. ඒක මම විතරයි කන්නේ. ඔව් මම නම් කන්නේ නැහැ අප්පා ඒවා. නාස්ති කරනවා. මේ තියෙන්නේ අර මේ කොංනාමුල් කියන හතු වර්ගේ. හතු නෙමෙයි මේක. හරියට කිව්වොත් මේක අර ධාන්‍ය වර්ගයක අර වතුරට දාලා තිබ්බහම පැලවෙන්නේ. අන්න ඒක සෙව්වා ඔය. මේක චොනන් ඕක එකමාරක් වගේ. මේකෙන් අර සුප් වර්ග තමයි හදන්නේ. අපි නම් ඉතින් ඔයයන් සුප් බොන්න නැති හින්දා පාවිච්චි වෙන්නේ නැහැ. වගේ මේ තියෙන ඔයාගේ බෙහෙත. හතු නම් කන්නේ නැහැ අපි. මොකද මේ අපේ වයිෆ්ට මේ හතු කන්න බෑ. යාට ඇලර්ජි. ඒ නිසා මේ හතු නම් ගැනෙන්නේ නැහැ. නැත්තම් හතු වර්ග තියෙනවා සෑහෙන්න කොරියාවේ. මේ මෙතනත් හතු තියෙන්නේ. මේ තනිකර මේ බෑග් වල දාලා තියෙන හතු මේගොල්ලෝ හරියට හතු වර්ග කනවා. මේ ලීක්ස් එක 150ක ඕෆ් එකක් දාලා හැබැයි අපිට ඇත්තටම ලීක්ස් ගෙදර තියෙනවා. අනික මේක කොහොම ගන්න ඕන. ඔව් මෙච්චර ගොඩක් ඉතින් වැඩක් නැහැ නේ කොහොම කන්නද ඔච්චර. මේ ලීක්ස් එක ටිකක් මේ වතුර දිය වෙනවා නේ. ඔව් දිය රහයි ලීක්ස් එක. ගොඩක් කන්න බෑ. ඉතින් අර අපේ අර කෑම වල පොඩ්ඩක් උඩින් දාන්න වගේ තමයි අපි යූස් කරන්නේ. ලීක්ස් එක කන්න බෑ ඇත්තටම. මේ රාබු තියෙන පෙන්නන. රාබු කොරියාවේ. කොරියාවේ ජාතික ආහාරය රාබු සහ ගෝවා කිම්චි. මේ තියෙන්නේ රාබු. ඒකත් වෙන්නේ චොනන් 3ක්. මේ ගෙඩියක් මං හිතන්නේ. ඒක තමයි ඉතින් මම ආස දේවල්. සැලඩ්. මේ වේලිච්ච මිරිස් ඒ වගේ දේවලුත් තියෙනවා. හැබැයි ලංකාවට වඩා සෑහෙන්න ගණන් මේ චූටි පැකට් එකක් වෙනවා. චොනන් 4ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 600ක් විතර වගේ වෙනවා. ඒ චොඩි පැකට් එකක් විතරක්. මේක මානවා. වැඩි නේ. ඔව්. ඒවා නම් වැඩි ඇත්තටම. ඊට වඩා අඩුවට මේ ඇත්තටම අපි මේ වගේ දේවල් නම් පොලෙන් ගන්නවා. අපිට පාඩුයි මෙහෙන් ගන්න එක. මේ රාබු කොළ ටිකක් නම් කන්න ඕනානේ. කීයක්ද රාබු කොළ වෙන්නේ? මම හිතන්නේ මේ දෙකේම එක බලවල දාලා දෙන්නේ. ඕනේ. ඔව්. චොනන් 3යි නේ. 120ක ඕෆ් එකකුත් පෙන්නලා දිනවා. මොකද්ද කියලා නම් දන්නේ නැහැ. ඒක තමයි 120ක ඕෆ් එක දාලා චොනන් 3 දෙන්නේ. රාබු කොළ මං ආසයි කන්න. එහෙනම් රාබු කොළ එකක් ගමු අපි. මේ මෙතන පළතුරු වර්ග සම්පූර්ණයෙන් තියෙන්නේ. මේ කෙසෙල් නම් කොරියාවේ කෙසෙල් නෙමෙයි. මේවා පිටරටින් ඉම්පෝට් කරන ඒවා. මේ අලිගැට peer
අලිගැට පේර වර්ග තියෙනවා දොඩම් ඊට පස්සේ ඩ්‍රැගන් ෆෘට් අර ඉස්සෙල්ලා අර මම පෙන්නපු જાතිය ඒක තියෙනවා විදි වර්ග තියෙනවා පළතුරු නම් සෑහෙන්න තියෙනවා කොරියාවේ මේ අපි කෙසෙල් එකකුත් ගත්තා එතන පොඩ්ඩක් සෙනග ඉන්නවා ඒ හින්දා එතන වීඩියෝ එකක් ගන්න බෑ මේ තියෙන්නේ කොරියාවේ ප්‍රධාන ආහාරයක් කිම් කොළ මේවා තමයි මුහුදේ ගිහිල්ලා ඔය අපේ දීවර කරන ගොඩක් කට්ටිය මේ කිම් කොළ කපන්න යනවා කියන්නේ මෙන්න මේ කොළ වර්ගය තමයි මේක ගොඩබිමට ගෙනල්ලා ඉවරලා ඒගොල්ලෝ මේ හදනවා ඔය කොළ වර්ගය ඒක බත් එක්ක හදලා කිම්පබ් ඒ වගේ නිකනුත් කනවා කිම් කියන්නේ ගොඩක් රස කෑම වර්ගයක් දැන් අපි එළවලු පළතුරු අරන් ඉවරයි ඔව් මේ ටිකත් ඔයාලට පෙන්නගෙන යන්නන්නේ මේවා නම් අපි ගන්න දේවල් නෙමෙයි අපිට සෙට් වෙන්නේ නැහැ මේ සෝයා වලින් හදන පේස්ට් එකක් වගේ එකක් මේක නිකන් කන්න පුළුවන් මේක හරිම ගුණයි කියලා කියනවා මේ ඒ වුණාට අපිට නම් සෙට් වෙන්නේ නැහැ ඇත්තටම 1+1 තියෙනවනේ ඒවා හැම එකක්ම 1+1 හෝම් ප්ලස් එකේ ගොඩක් 1+1 ඒක ගොඩක් ඩිස්කවුන්ට් දානවා මොකද මම නිතරම වගේ එනවා ගෙදර ඉන්න නිසා මේ කිම්චි තියෙනවා ඔව් කිම්චි ඔයාලා දන්නවා ඇතිනේ නේ කිම්චි මේ තියෙන්නේ කිම්චිනේ මේක මාන් 2යි තොරන් 6ක් නේ චොනන් 7ක් විතර ටක් විතර වෙනවා මේ ඒගොල්ලගේ කෑම තමයි ඉතින් ඔව් දෙපැත්තෙම ගොඩක් මේ සොසේජස් වර්ග ඒවත් තියෙනවා සොසේජස් අපිට තියෙනවා නේද ගෙදර ඔව් අපි ගොඩක් කැවෙන්නේ නැහැ ඔව් සොසේජස් වර්ග කන්නේ නැහැ මොකද මේ කිච්චර හෙල්ති නැහැ නේ ඒ හින්දා සොසේජස් කනවා අඩුයි අපි ගොඩක් වෙලාවට මේ වගේ සොසේජස් මේ අපි එක දවසක් ගිහින් try කරා හා ඔම්මෝ මේ හරියව දන්නේ නැතුව නිකන් ආසාවට අරන් ගියේ කටේ තියන්න බෑ ඒකයි මේ ඒ වගේම මෙන්න මේවා හදලා තියෙන්නේ මේවා මේ අපිට ශනික ආහාර විදියට ගන්න පුළුවන් මේක කෙලින්ම ගෙදර අරන් ගියා මයික්‍රෝවේව් එකේ දැම්මහම මේක මේ කන්න පුළුවන් වෙන්න තමයි හදලා තියෙන්නේ මේ තියෙන අර චූටි සොසේජස් එක මේක නම් ටිකක් ෂේප් මේක තමයි අපි අර මේ ගිය පාර ගෙන ආපු එක ඒක අවුලක් වුන්නේ නැහැ නේ එකට එකක් මේ තියෙනවා ඒ උනාට මේ සෙට් දැන් බෑ ගොඩක් අර ලංකාවේ සොසේජස් එකේ තියෙන ක්වොලිටිය නෑ නේ මේ තියෙන්නේ කරවල වර්ග ඌරගේ කරවලද මං හිතන්නේ ඔව් ඌරගේ මේ ඒ කොයි හරි කෑල්ලක කරවල එකක් වගේ හදලා මේ කරවල වර්ග කරවල නම් ගෙදර මේ තියෙනවා මොකද මේ වයිෆ් එනකොටයි ඊට පස්සේ යාළුවෙක් ආවා යාටයි මේ අතේ මේගොල්ලෝ අම්මා එවලා තිබුණා කරවල වර්ග හාල් මැස්සෝ දකුණේ කරවලනේ මේ හාල් මැස්සෝ වර්ග අපේ ඒ වගේම තමයි හැබැයි ටිකක් ගණන් මෙහෙ මේ ටොනන් 7ක් වගේ වෙනවා ග්‍රෑම් 300 හාල් මැස්සෝ එක තව ඉස්සරහට යන්නේ දා මේ තියෙන්නේ මේ වගේ මාළු ඉන්න තනිකර පොළවල් තියෙනවා මම ඒක ගැනත් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් මේගොල්ලෝ මේ සම්පූර්ණයෙන් පඩ පිටින් ඉන්නේ මේ මෙතන ඉන්නේ අර ගල් මාළු වගේ ස්ටෝන් ෆිෂ් එකක් ඉතින් උන් සම්පූර්ණ පඩ පිටින් ඉන්නේ මේ බෙල්ලෝ ෆ්‍රෙෂ් පිට ඉන්නවා මේවත් සාමාන්‍යයෙන් මානමයි ටොනන් 3ක් වගේ තමයි වෙන්නේ මේගොල්ලෝම පඩ පිටින් මෙහෙම තමයි අල්ලලා දෙන්නේ ඒක තමයි මේගොල්ලන්ගේ අර මේ ගන්න කියන්නේ එයාලා මේක හොඳයි කියලා කියනවා මේක පණ පිටින් ගත්තා මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. දීලා තියෙන මේ දවස්වල බුවල්ලෝ. බුවල්ලෝ පිස්සුවා. බුවල්ලෝ නම් සෙට් වෙන්නේ නැහැ අප්පා. මේ ඉස්සෝ වර්ග තියෙනවා. මේ ඉස්සෝ පැක් එකම මානමයි චොනමක් වගේ වෙන්නේ. මේ ඉස්සෝ එක චොන 9ක් වෙන්නේ. මේ අපි ඉස්සෝ එකක් ගමුකෝ. මුක්කුදේ පණ පිටින් ඉන්නේ අනේ මොන්දා ඒ වගේනේ වියර්ඩ් දේවල් කාලා බලන්න අප්පා ඒක නම් දැක්කහම බයි හිතෙනවා මේ ඉස්සෝ එකක් අපි ගමු කීයද චොන 9යි අවුලක් නෑ ඒක පාඩු නෑ මේ පොකිරිස්සෝ ඉන්නවා මේ පොකිරිස්සෝ එකක් වෙන්නේ මාන් 2යි චොන 7ක් ඒ කියන්නේ මාන් 3ක් වගේ වෙනවා මේ පොකිරිස්සොන්ගේ කෑලි මං හිතන්නේ මේ ඉස්සොන්ගේ කෑලිද පොකිරිස්සොන්ගේ කෑලිද ඉස්සෝනේ ඉස්සෝ ඉස්සෝ වර්ගය පොකිරිස්ස වෙනවා
ඔව් පෙන්නුවා. මෙතනින් පස්සේ තියෙන ඔක්කොම මීට්. ඔව් මීට් වර්ග. අපි නම් මීට් ගන්න වෙන තැනකින් අපි ඒකත් පෙන්නන්න. ඔව් ඒකත් ඔයාලට ගේන්න. මේ බුවල්ලෝ කෑලි. තොරණ නතරයි. නෑනේ. මාන් 2යි. ඒවට සෙට් නෑ දැක්කමත් අවුල් එන්නේ ඒ වගේ දේවල් නම් ගැටෙන්නේ නෑ අපි ගොඩක් වෙලාවට. බලමු ඉස්සරහට ගිහිල්ලා නේ අපිට තව ගන්න දේවල් ටිකක් තියෙනවනේ ඉස්සරහට. මෙහෙ ආවම තව දෙයක් තියෙනවා මේ කෑම වල සාම්පල් එකක් කාලා බලන්න පුළුවන්. ඊටසේයෝ මොර ගෑ. ඔය එකක් කන්න පොඩි කෑල්ලක් කන්න මට කෑල්ලක් දෙන්න. කන්න පුළුවන්ද? මීට් එක. සෙට් නෑ. සෙට් නෑ. මේ මොනසම මොන බලන් හිටියේ හරි නෑනේ. ඒ වගේ මේ කේක් ඔය කෑම වර්ග හදලා එහෙමත් තියෙනවා. මෙහි තියෙන විශේෂත්වයක් ඒක. සාම්පල් නේ. මේ හරිය තනිකරම තියෙන්නේ මේ චිකන් ෆ්‍රයි කරලා ඒ වගේ කෑම වර්ග. ඒ කියන්නේ ඉන්ස්ටන්ට් කෑම. ඒවා නම් ඉතින් අවශ්‍ය නැහැ අපිට. මොකද අපි ආවේ ග්‍රොසරි බරු ටික ගන්න හින්දා. මෙතන සෑන්ඩ්විචස් ඒ වගේ දේවල් තියෙනවා, සැලඩ් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් එතන තියෙනවා. ඊට පස්සේ බේකරි එක පැත්තට යනවා. යා. මේ තියෙන්නේ බේකරි එක, බේකරි අයිටම්. මේක වෙන්නේ චොනන් 4ක් වගේ මුදලක්. මේක අර අපේ ලංකාවේ ස්පන්ජ් එක වගේ. මෙහි තියෙන බේකරි අයිටම් ගොඩාක් ඔක්කොම වගේ ස්වීට් ඒවා තියෙන්නේ. මේගොල්ලෝ අර අපි කනවා වගේ මාළු පාන් ඒ වගේ දේවල් කන්නේ නැහැ. කේක් වර්ග තියෙනවා. මගේ බර්ත්ඩේ එකක් එනවානේ. කේක් එකක් කමු. පස්සේ මෙතනින් ගියාන් පස්සේ බාර් එක තියෙනවා. පේනවනේ බාර් එක. වයින් වර්ග, බියර් හැම දෙයක්ම තියෙනවා. මෙක්චු ඒ හැම දෙයක්ම බාර් එකේ අවශ්‍ය දේවල් ගන්න පුළුවන් අපිටම ඇවිල්ලා. මේකත් ඉතින් හරි හොඳ කන්සෙප්ට් එකක්. මොකද මේ අපිට ඕන දේවල් අපිටම ඇවිල්ලා තෝරගෙන යන්න පුළුවන් වෙන්න තමයි හදලා තියෙන්නේ. එතනින් එහා පැත්තේ අතන සෝජු තියෙනවා. වයින් තමයි මෙහි ගොඩක් තියෙන්නේ. වයින් ෂැම්පේන් වර්ග. ඉතින් යමු අපි වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා අපිට ගන්න අවශ්‍ය දේවල් ටික විතරක් ගන්න යමු. අපි දෙන්න ආවටක් ගාලා මේ මොකද වීඩියෝ එකක් දික් වෙනවා. ඒ හින්දා මේ දැන් අපිට සැමන් එකක් ගන්න ඕන. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සැමන් පැක් එකක් ගන්නවා. මේක තමයි අපි ගන්නෙ නේ. මේක තමයි මම ආසම. අර ලංකාවේ එකත් එක වෙනස් වෙන්නේ මේකේ තියෙන පොඩක් කුඩු කරලා වගේ. ලංකාවේ කෑල්ල තියෙනවනේ. සැමන් තෙල් දාලා රසයි ඒක. මෙන්න මේ වතුර එක මෙතන වතුර තියෙන්නේ තනිකරම. මේ වතුර එක තමයි අපි ගන්නෙ. ඒ වුණාට මේ මෙතනින් ගන්නෙ නැහැ අපි. එලින්ම ඕඩර් කරලා ගෙදරට ගෙන්න ගන්නවා මාසෙටම ඇති වෙන්න. මොකද මෙතනින් ගත්තොත් අපි උස්සගෙන යන්න ඕන අපිට වාහනයක් එහෙම නැති හින්දා උස්සන් යන්න බෑ. ඒ හින්දා අපි ඕඩර් කරලා මේ වතුර මාසෙටම හරියන්න ගෙන්න ගන්නවා. ඒක තමයි ඉතින් අපි කරන්නේ. ඊළඟට ඔන්න අපේ වයිෆ් ආසම් පැත්තට ආවා රාමියෝන්. මෙන්න මේ රාමෙන් එක මේ කොරියාවට ටිකක් අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. මේක අපි try කරලා බැලුවා. මාර රසයිනේ. චීස් රහක් තියෙන්නේ. කොරියාවේ ඉන්න ඔයාලත් මේ try කරලා බලන්න මාර රසයි මේ රාමෙන් එක. ඇත්තටම recommend කරනවා. මේක ගන්නවනේ අපි. මේක ගන්නවා. අලුත් එක try කරන්න. මේකක් වගේ. රාමෙන් කොරියාවේ ඉතින් රාමෙන් තමයි ඉතින් ප්‍රසිද්ධම. කේක වර්ග තියෙනවා අපිට කන්න පුළුවන් දේවල් තියෙනවා. බැරි රාමෙනුත් තියෙනවා ගොඩක් වර්ග. එකට එකක් හම්බෙන පැකුත් තියෙනවා. මේ කිඩ්ඩෝ රාමෙන් එක. මේ කුඩි බඩි. කිඩ්ස් ලගේ. මේක දැන් ලංකාවේ ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවානේ අපේ කට්ටියට. පස්සේ කියන්නම් ඒක ගැන විස්තරයක්. මේකද අපි අලුත් එකක් try කරමු. සැරේ එකකුත් ගමුද? ගොඩ සැරේ එකක්. මේක. අපිට challenge එකක් කරන්නත් එක්ක. ඕකේ. මෙන්න මේක මතකද?
ඔබෝ මේක නම් මාර සැරක් තියෙන්නේ. කටේ දිගන්න බෑ. කොරියාවේ ඇවිල්ලා කාපු සැරම රිව්යු එක තමයි ඕක. මාර සැරයි ඒ රාමෙන් එක නම්. අනේ රාමෙන් එකත් try කරලා තියෙනවා. එකක් රසයි. ඒකට try කරලා නැති එකක් ගමු. ඔව් කන්න පුළුවන් වේද බැරි වේද කියලා දන්නේ නැහැ. ඔයාලට ඒක ගැන රිවිව් එකක් දෙන්නම් පස්සේ කන්න පුළුවන්ද බැයිද කියලා. එහෙනම් ඔන්න ඕක තමයි අපේ කාට් එක. තව මොනවද අපිට ගන්න තියෙන්නේ? ඇත්තටම මේ තව දෙයක් ඔයාලට කියන්න ඕන මෙහි concept එකක් තියෙනවා. මෙහි අය ස්ට්‍රෙස් එක තියෙන වෙලාවට ඔය වගේ ජොබ් එක කරලා ඇවිල්ලා මහන්සි වෙලා ඇවිල්ලා shopping කරන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර පාක් වල ඒ වගේ නිදහසේ ඉන්නවා වගේම මේගොල්ලෝ shopping කරන එකත් මේගොල්ලන්ගේ පොඩි කියන්නේ හිතන පැටර්න් එකක් වෙලා තියෙන. ඒ කියන්නේ පැටර්න් එකක් කරලා තියෙන මාකටිං ට්‍රික් එකක් විදියට. ඉතින් මේ ඒ හින්දා ගොඩක් වෙලාවට අර සෙනග ඉන්න තැන්වල අපි වීඩියෝස් ගත්තේ නැහැ. ගොඩක් දේවල් මේ එයාලට කරදරයක් වෙන හින්දා මේ මෙන්න මේ විදියට තව මේ වටෙත් තියෙනවා මේක එක මේ ඔක්කොම අඩු කරලා දාපුවා. මේ බිස්කට් වර්ග. බිස්කට් නම් ඇත්තටම මම නම් ලොකුවට ආසාවක් නැහැ. මේ කොරියාවේ බිස්කට් මට සෙට් වෙන්නේ නැහැ. සෝස් එක මේ මෙතන තියෙන හතරම මේ රසයි. ඔයාලට අරන් දුන්නාම මුල් දවස්වල මේ හතරම මම හැම එකටම දානවා කියලා. මම ඔය දවල් වෙලාවට මම ගෙදර තනියම නේ මම එතකොට මොන හරි හදාගත්තාම දානවා මට රසම ආවේ මෙන්න මේක. සුපිරිද ඔක? සුපිරිම රසක් තියෙන අර අපේ මේ රාමෙන් වලට එන සෝස් පැකට් එක තමයි මේගොල්ලෝ මේ හදලා තියෙන්නේ. සෝස් බෝතල්. ඔව් නේ. මේ මේවා ලංකාවෙන් ගන්න පුළුවන් වෙයි නේ ඉස්සරහට. මේ මෙන්න මේවත් සෝස් වර්ග. පැස්තා එකක් ගන්න ඕන අපි. මේ මෙතන මේ තියෙන පැස්තා වලින් මේක එහෙම කන්න බෑ බෙරි වෙනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලාවට ගන්න මේ පැස්තා එක ඒක වෙනවා සොනන් දෙකක්. ඒක තමයි අපි සාමාන්‍යයෙන් ගන්න පැස්තා එක. අර මේ සීනි පාන් පිටි. සීනි පාන් පිටි ගත්තා නේද? මට මේ සෝස් එකක් ඕනේ යන්නේ. මෙන්න මේ සෝස් එක අපි අර ගෝගි බුෆේ ගියාම ගන්න සෝස් එකක්. ඉතින් මේක මං හරි ආස සෝස් එකක්. ඒ හින්දා මේකෙත් 1+1 එකක් තියෙනවා. මට ඇත්තටම එකයි ඕනේ. එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් කමක් නැහැ මේ එකෙන් දෙකක් අපි ගන්නවා. දෙකක් කියන්නේ එකක් ගන්නවා. මෙහෙම ගන්න පුළුවන් නේද? කියන්නේ වෙන වර්ගකින් එකක් ගන්න පුළුවන්. ඔව් මේකෙන්කයි ගන්න එන්නේ. මේක නම් කාලා නැහැ, දන්නෙත් නැහැ. කමක් නැහැ, try කරන්න ගමු. පුළුවන්. දෙකම එකයි. මේකේ රස දෙකක් තියෙන්නේ. මේක ලොකුයි. එච්චර එකක් වැඩක් නැහැ. මේ චූටි එකක් ගත්තාම ඇති වැඩි කැවෙන්නේ නැහැ ඕවා. මේ ඔන්න එකකුත් අපේ කාට් එකට දාගත්තා. ගෙදරට අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි පාන් පිටි සීනි. පාන් පිටිත් අපි මේ තෝරාගත් එකක් තියෙනවා. ඒක තමයි ගන්නෙ. මෙන්න මේක තමයි මේක ගත්තේ අපි. අපි සාමාන්‍යයෙන් මාසෙට කිලෝ දෙකක් විතර යනවා. දැන් අපේ මේ පාර මාසෙට ගෙනාවු එක දෙකම ඉවරයි. දෙකක් දැනට ගමු. කයි සීනිත් ඔන්න එකක් ගත්තා කිලෝ එකක්. මේ මෙතන ඉන්ස්ටන්ට් ෆුඩ් තියෙන්නේ. තනිකර මේවා මේ ගෙදර ගෙනහිල්ලා මේ ටික ඔක්කොම එකපාර සුබ් භාජනයකට කියන්නේ භාජනයකට දැම්මා හැදුවා කෑවා. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. මේවා කපන්න කරන්න මුකුත් නැහැ. මේ හැම එකක් මේ කෑම වේලට හරියන විදියට කපලා තියෙන්නේ. මේ බාන්න මේ රාමෙන් එක මේ ටික මේක වතුරකට දාලා ගත්තාම කෙලින්ම කන්න පුළුවන්. ඒක මාන් 3ක් වගේ වෙනවා. මෙතන චිප්ස් වර්ග තියෙන්නේ. මේ චිප්ස් 10ක් මානමක් වගේ වෙන්නේ. ඒ කියන්නේ මේ වාර නිකන් තොග වගේ ගන්න තියෙන්නේ. චිප්ස් 10ක් මානමයි. ඒ වගේම මේ ඩ්‍රින්ක්ස් වර්ගත් එහෙමයි. ඒවයින් 4ක් ගත්තොත් 9000 ගාණක් වගේ තමයි වෙන්නේ. ඒ වගේ දේවලුත් මේකේ තියෙනවා. ඉතින් ඩිස්කවුන්ට් දාලා මේ චිප්සුත් එහෙමයි. මේවත් ෆින්ගල්ස් 1+1 ඒවත් තියෙනවා. දැන් ඉතින් අපිට ගෙදරට අවශ්‍ය එළවලු බඩු ටික ගත්තා. දැන් යනවා සල්ලි ගෙවන්න. මේම ලිස්ට් එකක් තියෙනවා. මේ ලිස්ට් එකෙන් උඩට ගිහිල්ලා එතන ගියාම තමයි සල්ලි ගෙවන්න තියෙන්නේ. ඊළඟට මේ අපි මෙහෙම හිතාගෙන ඉන්නවා මේ අපි චිකන් ටිකත් ඔහොම යන්න මේ ගන්න.
අපි ඒවත් ගන්න යනවා මේ පොළට. එතනින් තමයි අපි මස් ගන්න සාමාන්‍යයෙන්. මොකද මේ එතන චිකන් එක රසයි. මේවා තියෙන එක අර ෆ්‍රීස් කරලා නිසා නිකන් දිය රහක් වගේ එනවා. ඒ හින්දා අපි ගොඩක් වෙලාවට මේ පොලෙන් තමයි චිකන් ගන්නෙ. යම් බලන්න ඒකත් ගන්න මුලින්ම මේකට සල්ලි ගෙවන්න ඕනේ. කැෂියර් එකට ගිහිල්ලා මේකට සල්ලි ගෙවලා ඊට පස්සේ යමු එතෙන්ට. කැෂියර් එකට ආවා. ඒක ඇද යන්නේ. හෝම් ප්ලස් එකෙන් අවශ්‍ය බඩු ටික ගත්තා. දැන් අරගෙන මේ යන ගමන් ඉන්නේ. තරම අපිට මේ ටික බඩු ටික ගන්න මාන් 7ක් වගේ මුදලක් ගියා. සතියකටත් එක්කම වගේම තව තියාගන්න පුළුවන් දේවල් ඉතින් මෙතන තියෙනවා. සතියකට වඩා එහාට ගන්න පුළුවන්. මේ කඩෙන් තමයි අපි මස් ගන්නෙ. බලමු චිකන් කොහොමද කියලා. 안녕하세요. 네. 닭고기 한 마리 얼마예요? 5,000원. 아, 2마리 주세요. 잘라도 주세요. 알았어요. 컴포스 එකට ආවා. කොෆි එකක් බොන්න. 안녕하세요. මොනවද වටුනේ? Only Americano tattat tangoe hana cafe latte tattat tangoe hana juiceyo Americano nan sugar syrup dasot bon hago mixing do hegiseyo syrup bon이요? dasot bon 네 네 여러분 දැන් ඉතින් ඔක්කොම ටික අරගත්තා බඩු අවශ්‍ය දේවල් සතියට අරගෙන ඉතින් මේ දෙන්නත් එක්ක ආවා පාක් එකකට. එතන අපි යන පාරෙම තියෙනවා ගෙවල් වලට පොඩ්ඩක් මෙහා පාක් එකක්. ඉතින් එතන වාඩි වෙලා කෝපියකුත් බීලා චුට්ටක් රෙස්ට් කරලා යනවා කියලා හිතුවා. මේ දැන් මොකද ග්‍රොසරි shopping කරලා අමාරුයි නේ. ඔහොම තමයි ඉතින් අපි සතියට බඩු ගන්නෙත් ඔහොමයි. ඒ කියන්නේ සතියට කිව්වට මේ සමහර වෙලාවට ඉතින් මේ බඩු ගොඩක් වෙලාවට ඉතින් අපි සති දෙකක් විතරක් පාවිච්චි කරනවා. එහෙම තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් අද දවසේ අපේ කොස්ට් එක කීයක් වගේ ගියාද බෝ? මාන් 6ක් 7ක්. ඒ අරගේ 7නේ. ඊටත් හෝම් ප්ලස් එකට 7යි. මස් වලට මානමයි කොහොම හරි මාන් 8ක් විතර වගේ ගියා. ඔය 8 අපි දෙන්නට ඉතින් සතියකට සතියකමාරකට වගේ කිට්ටු වෙන්න ඉතින් ඇති. මැනේජ් කරගන්න ඔය වගේ වියදමක් තමයි ඉතින් යන්නේ අපිට මෙහෙ ඉන්නකොට. එහෙමනම් ඉතින් ආයිත් දවසක වීඩියෝ එකකින් හම්බෙන්නම් මේ වගේ ලස්සන. මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම හැමෝටම ජය වේවා සුබ දවසක්. එහෙනම් ආයෙකින් හම්බෙමු.